හාය යනවා හැමෝටම දෙවෙනි අදියරේ කට්ටියට අප්‍රේල් මාසේ මුදල් වැටේද? ඉතින් කවද්ද වැටෙනවා නම් වැටෙන්නේ? ඉතින් ඒ වගේම හරිතොරතුරු හරියටම නිවැරදිව බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන්. තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ display එකේ පේන විදිහට දැන් channel එක subscribe කරගන්න පුළුවන් ඔයාලටත්. හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊතලෙන් පෙන්න තැනින් ඔයාලට touch කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන subscribe කියලා තියෙනවා. එතනින් ඔයාලට touch කරගන්න ඊතලෙමුත් පෙන්නවා. එතන bell icon එක ගාවින් ආපහු touch කරගන්න. ඊට පස්සේ මෙතන ඊතලෙන් පෙන්න ඔයාලට all කියලා තියෙන එතනින්මුත් touch කරගන්න. ඊට පස්සේ හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට channel එක subscribe කරගත්තොත් හරිතොරතුරු හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන්. ඉතින් අද බලමු අපි අප්‍රේල් මාසේ මුදල් වැටෙන්නේ කාටද? ඒ වගේම ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා අප්‍රේල් මාසේ දෙවෙනි අදියරේ apply කරපු කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් ඒ කවද්ද මුදල් වැටෙන්නේ කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි මේ විදිහට අපි දෙවෙනි අදියරේ apply කරලා ඉන්නේ. ඒ වගේම අපි දුක් ගැනවිලි දුන්න කට්ටිය. ඉතින් එයාලට මුදල් වැටේද අප්‍රේල් මාසේ අපටත් වැටේද කියන එක තමයි ගොඩක් දෙනෙක් ඇහුවේ. ඉතින් ඇත්තටම අප්‍රේල් මාසේ එයාලට වැටෙන්නේ නැහැ. මම මීට කලින් ගෙනලා තිබුණා වීඩියෝ එකක්. ඔයාලට මැයි මාසෙත් පරක්කුවේ සමහර මැයි මාසේ පහු වෙලා තමයි ඔයාලට මේ මුදල් වැටෙන්නේ. සමහර මැයි මාසේ වැටෙනම නම් මම අර කියපු විදිහට තමයි වැටෙන්නේ මුදල්. ඒක නිසා අප්‍රේල් මාසේ ඔයාලට මුදල් බලවා ගන්න හැකියාවක් නැහැ. ඔයාලට තව සයිඩ් එකට දාලත් නැහැ ඔයාලගේ නම්. ඒක නිසා සයිඩ් එකට දැම්මට පස්සේ තමයි මේ විදිහට මුදල් වැටෙන්නේ. සමහර විට අප්‍රේල් මාසේ නිවාඩු සෙට් වෙන නිසා සමහර විට මේක මැයි මාසේ අවසානයේ වුණත් මේ විදිහට ගෙවල් වලට යන්න බැරි වෙච්ච ගෙවල් තියෙනවා. තවත් හොයාගන්න. ඒක නිසා ඒ ගෙවල් වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට සුදුසුයිද නැද්ද කියලා බලනවා මේ විදිහට ආස්වාසුම දෙන්න. ඒක නිසා ඒ කට්ටියට මේ විදිහට තවත් ගෙවල් ගොඩක් තියෙනවා. ඒක නිසා ඒ හැම ගේකටම යන්න ඕනි. ඒක නිසා මේ විදිහට ලස්ස 8කට වගේ සංඛ්‍යාවකට ගෙවල් වලට යන්න ඕනි. තාමත් ගිහිල්ලා නැති ගෙවල් තියෙනවා. ඒ වගේම ගිහිල්ලා නැති ගෙවල් තියෙනවා. ඔයාගේ ගෙදරට තාම ආවේ නැත්නම් ඉස්සරහා මාසවලදී අනිවාර්යයෙන්ම ඔයාලා ගෙදරටත් එයි. ඒ වගේම ආපු කෙනෙක් ඉන්නවා නම් ඉවසලා ඉන්න වෙනවා. මෙයාලා ගෙදර වල නැතත් ආපු නැති කට්ටිය ගෙවල් වලට ගිහිල්ලා එනකම් එයාලා ගෙදර වලට ආවට පස්සේ තමයි ඔක්කොටම එකපාර තමයි මේ විදිහට සල්ලි ලබා දෙන්නේ. මොකද නැත්නම් අද ආපු ගෙදරට හෙට දෙයි. එහෙම දෙන්නේ නැහැ. එක දවසේ එක විදිහට තමයි ඔක්කොටම මුදල් ලබා දෙන්නේ. ඒක නිසා එයාලා ඔක්කොම අයිති වෙන්නේ දෙවෙනි අදියරේ ඉන්න කට්ටිය එකම දවසේ තමයි මුදල් ලබා ගන්න වෙන්නේ. ඔයාලට ගෙදරට ඉස්සල්ලා ආවා කියලා ඔයාලට ඉස්සල්ලා මුදල් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේම දුක් ගැනවිලි දුන්න කට්ටියත් එහෙම තමයි. දුක් ගැනවිලි දුන්න කට්ටියත් දෙවෙනි අදියරේ තමයි ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දෙවෙනි අදියරෙන් තමයි මුදල් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒක නිසා ඔයාලට දෙවෙනි අදියරේ කට්ටියට මුදල් දෙනකම්ම ඉන්න වෙනවා. ඒ කට්ටියලා ඉතින් ඒ හැමෝටම ඔයාලට සමහරට මැයි මාසේ කොහොමත් ලබා ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. සමහරට මේ මාසේ මේ දේවල් ඉවර කරොත් ඔයාලට අනිවාර්යෙන් මේ මාසේ අවසානයේ මුදල් ලබා ගන්න පුළුවන්. ගෙවල් වලට ගිහිල්ලා ඉවර කරලා මේ දේවල් හදලා තිබුණොත් නැති වුණොත් ඔයාලට මේ මාසේ පරක්කු වෙලා තමයි මේ මාසේ පහු වෙලා තමයි ඔයාලට මුදල් ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඒ ගැන මම වීඩියෝ එකක් අරන් යන සයිඩ් එකේ නම් ටික දාපුවා. සයිඩ් එකේ නම් ටික කොහොමද බලාගන්නේ මේ ලස්ස 8ක් ඉන්නවා කියලා කිව්වට ලස්ස 8කටම මේකේ දෙන්නේ නැහැ මුදල්. ඒක නිසා ලස්ස තමයි 3ක් 4ක් වෙන්න පුළුවන්. ඒ කාර්යකට තමයි දෙන්නේ. සමහර භාගයට භාගයක්ම අයින් වෙනවා මේකෙන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ කට්ටියගේ සල්ලි දෙන කට්ටියගේ නම් ටික බලා ගන්න කොහොමද කියලාත් මම ඉස්සරහට අරන් එන්නම්. channel එක subscribe කරලා තියන්න එකතු වෙලා ඉන්න. ඉතින් ඔය ගැන තමයි මට කියන්න තියෙන්නේ. තාම කොහෙවත් සඳහන් කරලා නැහැ. දෙවෙනි අදියරේ කට්ටියට දෙනවා කියලා. තව ගෙවල් බලන්න ගොඩාක් තියෙන නිසා මේ විදිහට ඔයාලට හිතන්න එපා මේ විදිහට සල්ලි දෙයි කියලා. ඔක්කොටම එකපාර තමයි දෙන්නේ ඔයාලට. ඉතින් එහෙනම් තවත් මෙයාගේ හරිතොරතුරකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.